ගොඩක් කාලෙකින් ප්‍රැක්ටිස් කරන්න මම හිතන්නේ මාස දෙකකින් විතර ප්‍රැක්ටිස් කරන්න හම්බුන්නේ නැහැ. අද පොඩ්ඩක් ආවා හිමීට පටන් ගන්න. මොකද නීන්ජර් එකක් වුණා. පේන් එක තිබ්බ සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් විතර යනකම් ආයි හිමීට ප්‍රැක්ටිස් පටන් ගන්න ඕනේ. බලමු අද කොහොමද ට්‍රේනින් සෙෂන් එක යන්නේ කියලා. पेन फ्री ट्रेन सेशन में नी पेन नहीं था लो इंपैक्ट लेवल मीटिंग में करने हाई इंपैक्ट लेवल का डैम करने बलून स्टार्ट सो फार सो गुड मुगत्ते बाहिंद खाली चेस्ट के मे हरीदी पानीपत लेकिन මෙතනින් මුලින්ම දුවගෙන ඉන්න දුව මේ ළඟින් පටන් ගන්න. අත මෙහෙම තියන්න එක අතක් මෙහෙම. අමාරු. नी पेन गई के මේක මම කරන්න හිතාගෙන ආපු ගන්න නෙමෙයි උනා පේන විදිහට නී පේන්න කවුලක් නැහැ වගේ දැනට යස් අපි බලමු නයිස් නෑ ඒකත් ප්‍රෝග්‍රස් එකක්. ඒ කියන්නේ හෑන්ඩ් ඉන් වෙන එක ෂුවර් නැත්තම් ඔයා කරා වගේම එක කකුලක් තියෙනවා. ඊට පස්සේ ඒක ටික ආයෙ පාව එක වැඩි කරනවා. හිමීට මේ ප්‍රෝග්‍රස් එක හොඳයි. RAM oh මෙච්චර ඩාගුට්ටා ගොඩක් නෝයි ෆුල් බව දෙන්න. nice one nice अंगी वेग लेजी කියලා යා काट दे क्या कहते हैं आगे आपके इस तरह आ जा आपके इस तरह से भाई ओके तूने මොකද උනේ ලෙස්සුනාද? ලෙස්සුනා දුන්නා එකපාර. මේක වීඩියෝ එක තියෙනවද? ඈතින් වීඩියෝ වෙන්නේ නැති මං හිතන්නේ ඒක. ෂා. අලුත් කට්ටියක් ඉන්නද ප්‍රැක්ටිස් කරන්න? මේ තුන්ලා ටිටි. එකපාර එන්න ඕනේ. වාගේ. නයිස්. වාඩ මේ අංකල්ලාට පුළුවන් නම් අය වාඩ බැරි ප්‍රැක්ටිස් කරන්න. නේද? අපි අංකලා. ඇතයි. 57යි. ඇයි ඔය බලනවා වාඩ බැරි ප්‍රැක්ටිස් කරන්න පාගු. බීරයි කංගල්. Oh, yeah. Shit.
මේ පේන එක ලාවට නිකන් 100ක් වගේ පොඩ්ඩක් දන්ස තියෙනවා කියලා තේරෙනවා මෙතන. යමයි ඉන්දර බෑක් ෆ්ලිප් එකක් තියෙන අවුලන්නේ කාලේ ටෙක්නික්ස් ටික පොඩ්ඩක් ඔක්කොම හිමීට කරගෙන යන්න. යා බෑක් ෆ්ලිප් එකක් තියෙනවා